ෂෝ එක නම් දානවා, උත්සව නම් කරනවා. බෙදෙන චෙක් එක රිටර්න් වෙනවා. දැන් තමයි ඇත්තටම බංගලොත් වෙලා තියෙන්නේ. කලින් බංගලොත් කියලා කොට චෙක් රිටර්න් උන්නේ නැහනේ. දැන් මිනිසුන් දෙන චෙක් එක රිටර්න් වෙලා තියෙන්නේ. රටේ ජනාධිපතිවරයා වරයෙක් ඔහු ජනාධිපතිවරයෙක්. මේ වර්තමාන ජනාධිපතිවරයාට වුණත් ඔහුගේ ජීවන රටාව සම්බන්ධව අපි චෝදනා නගන්නේ නැහැ. නැත්නම් ඉතින් පොලිසිය පස් දෙනෙක් වට කරගෙන එක්සයිස් කරන්න යනවද? අපි ඒකට වරද්දක් දකින්නේ ඔහු ජනාධිපතිවරු ආරක්ෂා වෙන්න ඕනේ. ඒ වගේම ජනාධිපතිවරයෙක් රාජකාරී මට්ටමේ යම් තීන්දුවක් తీරණයක් ගත්තාම ඒ තීන්දුව తీරණ ආරක්ෂා කරේ නැත්නම් මේ සිස්ටම් එක කඩන් වැටෙනවා. මින් ඉදිරියට කිසි කෙනෙක් තීන්දුව తీරණ ගන්නෙ නැහැ. කිසිම රාජ්‍ය නායකයෙක් තීන්දුව తీරණ ගන්නෙ නැහැ. ඉතින් මතක තියාගන්න ඕනේ මේ රටක් රාජ්‍යයක් පාලනය කිරීම තුළ මේ හුදකලාව කටයුතු කරන්න බෑ. මේ ගෝලීය දේශපාලනය ඇතුලේ අපි ඉන්න ඕනේ. ඉතින් මේ රටේ නායකයෝ හිතනවා නම් මේ හැංගිලා මේ රට ඇතුලේ විතරක් තියාගෙන රටින් එළියට යන්නේ නැතුව අර පැලවත්ත වටේ ඉඳන් මේ රට පාලනය කරන්න පුළුවන් කියලා ඒක පොලිස්පතිවරයා පාලනය කරන්න පුළුවන් වෙයි පැලවත්ත ඇතුලේ තියාගෙන. මේ රටක් රාජ්‍යයක් පාලනය කරන්න බෑ කියන එකත් මතක තියාගන්න ඕනේ. ඒ හින්දා කරුණාකරලා දැන්වත් ආණ්ඩුව මේක තේරුම් අරගෙන යථාර්ථයේ තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. ආණ්ඩුවේ වංචාවල් වහගන්න, ගල්ලංගුරු වංචාව වහගන්න, කැබ් වංචාව වහගන්න, කන්ටේනර් පන්නපුව වහගන්න අපිව අධිකරණ වලට කැඳවලා පළක් වෙන්නේ නැහැ.